යාළුවනේ සුබ දවසක්. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Ion Tech YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කොහොමද හරියටම ඕනම ගීතයක ඕනම සින්දුවක හරියට ඒකේ තියෙන ඔරිජිනල් සවුන්ඩ් එක කියන ගායකයා කියන සිං කරන සවුන්ඩ් එක අයින් කරලා හරියට කැරෝකේ සෝන් එක හරියට හදාගන්න කොහොමද කියලා මේක අපි කරන්නේ ඇප් එකකින්. හොඳයි ඉතින් අපි බලමු කොහොමද මේක මේ ඇප් එක හදාගෙන හරියට සින්දුවක් එඩිට් කරගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ අපේ තාම Ion Tech YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඕගොල්ලෝ අපේ subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරලා ඕගොල්ලෝ subscribe කරලා අපේ channel එක තියාගන්න. මේ වගේ අලුත්ම tech videos ගේනකොට ඕගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න. ඒක උපකාරී වේ ඔයගොල්ලන්ට. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා අපේ මේ වීඩියෝ එක like එකක් දාන්න. ඒක ඕගොල්ලෝ කරන ලොකුම උදව්වක් වෙයි අපිට. එහෙනම් අපි බලමු මොකද්ද මේ ඇප් එක, කොහොමද මේ ඇප් එක හදාගෙන හරියට වීඩියෝ එකක් එඩිට් කරගන්න කියලා. හොඳයි අපි ඉස්සෙල්ලා යමු අපේ Play Store ඇප් එකට. ඒකට ගිහිල්ලා ඕගොල්ලෝ type කරගන්න split hit vocal remover කියලා. මම type කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහ ඇප් එකක් ඕගොල්ලොන්ට තියෙන්නේ split hit vocal remover කියන ඇප් එක. මේක හොඳ ඇප් එකක්. ගොඩක් රේටින්ග්ස් තියෙනවා. ටිකක් අලුතෙන් ආපු ඇප් එකක්. හොඳයි මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන තියුනේ කලින් ඇප් එක. මේ විදිහට අපි ඕපන් කරගමු අපේ ඇප් එක. ඔන්න ඔය විදිහට තමයි අපේ ඇප් එක ඉස්සෙල්ලා ඔන් වෙන්නේ. හරි අපි දැන් බලමු කොහොමද මේකට සින්දුවක් ඇඩ් කරලා මේකේ තියෙන වොයිස් එක අයින් කරගන්න කියලා. අපි ඉස්සෙල්ලා මෙතන යට local song කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩට ගියාම ඔයගොල්ලෝගේ my files කියන මේකට තමයි යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට දානවා නම් හරියට ඉස්සෙල්ලා වීඩියෝ ඔයගොල්ලෝ ගන්න සින්දුවේ original mp3 මියුසික් එක ඒ කියන්නේ සින්දුව ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ my phone එකට. ඩවුන්ලෝඩ් කරගෙන පස්සේ මෙන්න මෙතන මගේ ළඟ තියෙන මම මේ ළඟ නත්තල් ගීතයක් ඔයගොල්ලන්ටත් තෝරගෙන තියෙන මේකට මේ සීතල දුවක් රෑ කියලා මෙන්න මේ සෝන් එක. මේක තියෙනවා. ඒක අපි ටච් කරාම ඔයගොල්ලන්ට ඇඩ් එකක් බලලා මේ වීඩියෝ එකේ ඒ වොයිස් එක අයින් කරගන්න පුළුවන්. අපි බලමු. ඔන්න වොයිස් ඇඩ් කියන එක අපි ක්ලික් කරා. ඔන්න ඇඩ් එක ස්ටාර්ට් වෙන්න යන්නේ. මේ විදියට තප්පර 10ක 15ක වොයිස් මේ ඇඩ් එකක් ඕගොල්ලන්ගේ ඔන්න ඔය විදියට යාළුවනේ තප්පර 15 30ක් අතර ඕගොල්ලන්ගේ වීඩියෝ එක මේක ඔයගොල්ලෝ වීඩියෝ එක ක්‍රියේට් වෙනවා. චුට්ටු වෙලාවක් බලන් ඉමු ඔය වීඩියෝ එක හැදෙනකම්. හරි යාළුවනේ ඔන්න ඔය විදියට අපේ වීඩියෝ එක දැන් අපේ සෝන් එකේ වොයිස් එක ඔන් වෙලා තිබෙනවා. ඔන්න ඔය විදියට අපිට කැටගරි 5කට අපි ඩවුන්ලෝඩ් කරගත්ත mp3 සෝන් එක වෙන් වෙලා තිබෙනවා. මේකෙන් ඕගොල්ලෝ මේ සෝන් එකේ වොයිස් එක හරියටම ඕගොල්ලන්ට අයින් කරගන්න ඕන නිසා ඕගොල්ලෝ මෙතන සිංගර් කියලා තියෙන්නේ. ওই සිංගර් කියන එක තමයි ඒ ඕගොල්ලෝ දැන් සෝන් එකේ මේන් ඔය ගායකයා කියනවනේ ඒ ගායකයා කියන සින්දුව මේන් වොයිස් එක තමයි ඔය සිංගර් කියන එකෙන් මේ වෙන්නේ. දැන් ඔය ප්ලේ වෙනකොට ඕගොල්ලන්ට පේනවා ඇති සිංගර් කියන එක පොඩ්ඩක් මේ ඒක යනවා වැඩ කරන ඕගොල්ලන්ට පේනවා. ඕගොල්ලෝ ඒක නිසා කරගන්න ඕන අන්නේ සිංගර් කියන ඒ දීලා තියෙන මේ ඔප්ෂන් එකේ ඒක 100ට බිඳුව කරගන්න. මෙන්න මේ විදිහට 100ට බිඳුව කරගත්තාන් පස්සේ ඕගොල්ලන්ට සම්පූර්ණයෙන් දැන් කැරෝකේ වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට හැදිලා තියෙන්නේ. කැරෝකේ සෝන් එක. අපිට ඔය අනිත් බටන් 4න් ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ තියෙන පියානෝ, බේස්, ඩ්‍රම් ඔන්න ඔය විදියට ඔයගොල්ලන්ට ඒ සෝන් එකේ තියෙන වෙනම දැන් ඉන්ස්ට්‍රුමන්ට් ඔයගොල්ලන්ට අයින් කරන්න ඕන නම් අන්න ඒ විදියට ඒ ඉන්ස්ට්‍රුමන්ට් උනත් මේ ඇප් එකේ ඔයගොල්ලන්ගේ සෝන් එකේ අයින් කරගන්න පුළුවන්.
ඔන්න ඔය විදිහට තමයි අපේ සෝන් එක දැන් හදලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක සේව් කරගන්න කියලා. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති Pro කියන උඩ තියෙනවා රතු පාටින් අන්න එතන අපිට සේව් කියලා තියෙනවා. ඕක බාගත්තාම අපිට MP3 කියන ඔප්ෂන් එක අපි ඔබට තෝරගන්න ඕන. ඊට පස්සේ ඔය විදිහට අපිට යට ඕන නම් අර සිංගර්, පියානෝ, බේස් අර මං කිව්ව වෙන විදි වලින් ඔයගොල්ලන්ට පුළුවන් කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එක විතරක් වුණත් ඔයගොල්ලන්ට සම්පූර්ණ එකේ ඉන්ස්ට්‍රුමන්ට් එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න ඒ විදිහට පුළුවන්. දැන් අපි මේන් කතා කරන්නේ අපිට කැරෝකේ සෝන් එකක් දැන් හදා ගන්න ඕන. ඒ නිසා අපි උඩින් තියෙන ක්ලික් එක විතර දාගෙන අනිත් ඒවා ඕනේ. අපි MP3 වීඩියෝ එකක් දැන් ඩවුන්ලෝඩ් කරගමු. MP3 දාලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඔන්න ඔය විදිහට දුන්නාම අපේ වීඩියෝ එක අපේ සෝන් එක ක්‍රියේට් වෙන්න ගන්නවා. මේක වෙන්න ප්‍රොසෙස් එක වෙන්න විනාඩියක් දෙකක් වගේ යනවා. ඒ කාලය ඇතුළෙන් පස්සේ අපිට පුළුවන් අපේ සම්පූර්ණ කැරෝකේ සෝන් එක හරියට හදාගන්න. අපි බලමු ටිකක් වෙලා ඉඳලා මේක ඉක්මනට ඩවුන්ලෝඩ් වෙයි. නාලෝනේ 95% වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපේ වීඩියෝ එක දැන් හැදිලා ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේක අපි හදාගත්තු වීඩියෝ එක බලන්න කියලා. ඉස්සෙල්ලා ඕගොල්ලෝගේ my files කියන්නේ ඔයන එකට my files නැත්නම් files කියන ඔප්ෂන් එක ඇති. මගේ ෆෝන් එකෙන් file manager කියලා. අන්න ඒක ඕපන් කරගෙන ඔයගොල්ලෝ audio කියන ඔප්ෂන් එකට යන්න. ඒකට තමයි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත එක එන්නේ. ඒ audio කියන එක මේව කරලා ඔය උඩින්ම තියෙන්නේ. ඒක තමයි දැන් අපි හදාගත්තු වීඩියෝ එක. ඒක දැන් ඔය පල්ලෙන් තියෙන ඒවා වෙනම දැන් අපි අර ඩ්‍රම් බේස් ඒව කතා කරොත් අන්න ඒව වෙනම ගත්තොත් අන්න ඒව තමයි අර පල්ලෙහා තියෙන්නේ. දැන් මේන් කතා කරන වීඩියෝ එක තමයි අර තියෙන්නේ. දැන් අපි බලමු මේ වීඩියෝ එක කොහොමද වොයිස් එක අවුට් වෙලා හැදිලා තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපේ සවුන්ඩ් අවුට් වෙලා